සමහර මිනිස්සු ජීවිත කාලය පුරාම දහඩිය මුගුරු වගුරුවල වැඩ කරාට ධනයක් ඉතිරි කරගන්න බැරුව දුක් විඳිනවා. හැබැයි තවත් සමහරුන්ට කිසිම මහන්සියක් නැතුව කවදාවත් නොහිතපු වෙලාවක එකපාරටම කෝටි ගාණක ලොතරැයි දිනුමක් ඇදෙනවා. එහෙම නැත්නම් හදිසි ධනයක් ලැබෙනවා. ඇයි මේ වෙනස? මේක නිකම් අහම්බයක්ද නැත්නම් පෙර භවයේ කරපු පිනක්ද? එහෙම නැත්නම් යම් වෙනස් වූ ප්‍රතිඵලයක්ද? අපි කතා කරමු මේ හදිසියේ ඇතිවෙන ධනලාභයන්, ඒ වගේම තමයි ජීවිතයට ධනය වාසනාව උදා වෙන ක්‍රම සම්බන්ධව. ඒ වගේම තමයි කෙනෙකුට එක රැයින් කෝටිපතියෙක් වෙන්න තියෙන ක්‍රම, වගේම කේන්ද්‍රයේ සැඟවුණු හදිසි ධනයෝග, ඒ වගේම තමයි දරිද්‍ර යෝග තිබුණත්, ඒ කියන්නේ කෙනෙක් දුප්පත් වෙන යෝග තිබුණත් ඒ යෝග භංග වෙන පිහිටීම් ගැනත් අපි කතා කරමු. මේ ජීවිතයේ වාසනාවන්ත ග්‍රහ පිහිටීම් ඔබේ කේන්ද්‍රයේ සැඟවිලා තියෙන, ඔබට මතු කරගන්න පුළුවන්, මතු කරගෙන ජීවිතයේ වාසනාව ලං කරගන්න පුළුවන් ඉතාමත් වාසනාවන්ත ග්‍රහ පිහිටීම් සම්බන්ධවයි කතා කරන්නේ. රණපුර ලංකා YouTube නාලිකාව හැමදාම ජ්‍යොතිෂයේ ගැඹුරු සත්‍යයන් කිසිම මිත්‍යාවකින් තොරව ප්‍රායෝගිකව ඔබ වෙත අරන් එනවා. ඔබට පුළුවන් ගොඩක් වෙලාවට ජ්‍යොතිෂය අධ්‍යයනය කරන කෙනෙකුට උනත් අපේ යම් කරුණු කාරණා, අපි කියන යම් කරුණු කාරණා ප්‍රායෝගිකව ඔබට අත්දා බලන්න, තව තවත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න, ඒ දැනුමට කරුණු කාරණා එකතු කරන්න. ඉතින් රණපුර ලංකා YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න කතා කරමු. අද මාතෘකාව ඉතින් ජ්‍යොතිෂයට අනුව කෙනෙකුට හදිසි කෝටිපතියෙක් වෙන්න ප්‍රධාන ස්ථාන 3ක් කේන්ද්‍රයේ බලවත් වෙන්න ඕනේ. ඒ තමයි 5 වෙනි භාවය, 8 වෙනි භාවය, ඒ වගේම 11 වෙනි භාවය. මෙන්න මේ භාවයන් 3. 5 වෙනින් අපේ පෙර පින ගැන කතා කරනවා. ඒ වගේම තමයි ලොතරැයි, ඒ වගේම තමයි අපි ආයෝජනය කරන දේවල්, අපි සල්ලි වියදම් කළා, අපි සල්ලි යොදවලා යම් ආකාරයකින් ලාභයක් බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධවත් මේ 5 වෙනින් නියෝජනය කරන. ඒ වගේම තමයි සූදුව සම්බන්ධයෙන් අපි ඔය ලොතරැයි ගැනීම එක්කම තව තවත් වෙනත් ආකාරයෙන් කරන සූදු සම්බන්ධවත් මේ නියෝජනය කරන මේ 5 වෙනි. ඒ වගේම තමයි 8 වෙනි. 8 වෙනින් විශේෂයෙන් මේ අනුන්ගෙන් ධනය ලැබීම වගේම මේ හදිසි ධනය ලැබීම සම්බන්ධව නියෝජනය කරනවා. මේ අනුන්ගෙන් ධනය ලැබීම කියන්නේ අපිට විශේෂයෙන් මේ පරම්පාරිකව තමන්ගේ මවගෙන් පියාගෙන් ධනය ලැබීම නෙවෙයි. ඊට එහා පැත්තෙන් ගිහිල්ලා අපිට සමහර විට ඔබගේ ඥාති පාර්ශවයකින් වගේ දෙයකින් වෙන්න පුළුවන්. ඔබට එකපාරටම යම් ඉඩමක්, ධනයක් අනපේක්ෂිත ආකාරයෙන් ඔබට පැවරීමක් කරනවා. අන්න ඒ වගේ ධනයක් ඔබට පැවරීමක් කරනවා. එහෙම නැත්නම් යම් රක්ෂණයක්, යම් ප්‍රතිලාභයක් ඔබට පැවරීමක් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ 8 වෙන්නත් එක්ක සම්බන්ධ වෙලා එන්නේ. ඒ කියන්නේ හදිසි ඔබ හිතන්නේ ඔබට එහෙම දෙයක් හිමි වෙයි කියලා. ඒතවර ඔබට හිමි වෙන දේවල් නෙවෙයි, ඔබ නොසිතූ ආකාරයෙන් ඔබට හිමි වෙන දේවල්. ඉතින් ඒ වගේම තමයි 11 වෙන්න. ඒ කියන්නේ අයස්ථානය. එහෙම නැත්නම් ලාභය. මෙන්න මේ 11 තැනත් මේ 5යි 8යි අතර සම්බන්ධයක් හැදිලා තියෙන්න ඕන. 11 වෙන්නත් සම්බන්ධ වුණොත් තමයි මේ කවදාවත් නොහිතපු විදියට ඔබට මේ ධනය වාසනාව, විශේෂයෙන් මේ ලොතරැයි වාසනාව කියන එකට නම් මේ 5 8 11 අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම ජීවිතේට වාසනාව ඇති වෙන්න මේ 5 8 11 විශේෂ සම්බන්ධයක් ඇති වෙන්න ඕන. හැබැයි මේ යෝග සක්‍රිය කරලා විශේෂයෙන්ම එක පාරටම ඔබට විශාල මුදලක් ඔබේ අතට අරගෙන ගෙනත් දෙන්නේ ඒ රාහු ග්‍රහය. විශේෂයෙන්ම කිව්වොත් ඔබට ලොතරැයි වාසනාවක් වගේ දෙයක් නම් ඔබට අරන් එන්න විශේෂ ක්‍රියාකාරීත්වයක් ගන්න මෙන්න මේ 5 8 11 අතර සම්බන්ධයක් හදලා රාහු ග්‍රහය. රාහු කියන්නේ සීමාවක් නැතිව, සීමාවන් බිඳගෙන ගිහිල්ලා ලොකු ශක්තියකින් ක්‍රියා කරන ග්‍රහයෙක්. මෙන්න මේ 5 8 11 ධනයෝගයක් එක්ක රාහු සම්බන්ධ වෙලා රාහුගේ මහා දශාවක් හරි අන්තර්දශාවක් හරි
ලබලා තිබ්බොත් කිසිම සූදානමක් නැතුව ඉන්න ඔබ සමහර විට ඔබ පාර යද්දි වෙන්න පුළුවන්, ඔබ වෙන වැඩක යද්දි වෙන්න පුළුවන්, ඔබ කිසිම දෙයකට සම්බන්ධයක් නැති අවස්ථාවක ඔබට බලෙන්ම යම් දෙයකට ඔබ පොළඹවනවා. අපි කියමු ඔබට දෙනවා ලොතරැයියක්. ඔබට ලොතරැයියක් දෙනවා, බලෙන් ඇඟේ ගහලා ඔබට ලොතරැයියක් දෙනවා. ඒ ලොතරැයිය ඔබ කෝටිපතියෙක් කරන්න ඒක හේතු වාසනා වෙනවා. හැබැයි මතක තියාගන්න, මේ ලැබෙන කෝටි ගානේ ධනය විනාශ නොවී රඳා පවතින්න නම් ඔබගේ කේන්ද්‍රයේ මේ ගුරුගේ සුබ දෘෂ්ටියක් මේ 5 8 11ත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඔබ දැකලා ඇති ඕනේ තරම් ලොතරැයි ඇදෙනවා, ධන වාසනාවල් ඇති වෙනවා. ඒ ධනයන් එහෙමම වැඩි කාලයක් යන්න කලින් විනාශ වෙලාම යනවා. ආයේ ඒ පුද්ගලයා තිබුණු තත්ත්වයටම වැටෙනවා. ඒ වෙන්නේ ගුරුගේ සුබ දෘෂ්ටියක් මෙන්න මේ යෝගයට ලැබුණ නැති වුණොත්. ඔබටත් ගුරුගේ සුබ දෘෂ්ටියක් මෙන්න මේ රාහු හදන මෙන්න මේ ග්‍රහ සංයෝගයේ මේ යෝගයේ ඇතුළට නැති වුණොත් ඔබේ ධනයත් අර විශාල කෝටි ගානක ධනයක් අතර ලැබුණත් ඒ ධනය ෂණිකව නැති වෙලා බංග වෙලා ගිහිල්ලා ඔබ ආයෙත් පුරුදු තත්ත්වයටම වැටෙන්න ඉඩ තියෙනවා. දැන් කෙනෙකුට අහන්න පුළුවන් දෙයක් තියෙනවා, ඔබේ කේන්ද්‍රයේ චරිත යෝගයක් කියලා. මට කවදාවත් මේ වාසනාව ලැබෙන්නේ නැද්ද කියලා. දරිද්‍ර යෝගයක් කේන්ද්‍රයේ තිබුණා කියලා ඒ කේන්ද්‍රයට එහෙම ගැටලුවක් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක්. මේ දරිද්‍ර යෝගය නවාංශකයේදී බංගවීමක් හරි එහෙම නැත්නම් දරිද්‍ර යෝගයේ නීච බංගවීමකින් හරි වෙලා මේ දරිද්‍ර යෝගය මුළුමනින්ම බංග වෙලා යන්න පුළුවන්. එහෙම දරිද්‍ර යෝගය බංග වුණු අය ජීවිතේ මුල් කාලේ, ඒ කියන්නේ බාල තරුණ කාලේ ජීවිතේ ගොඩාක් දුක් විඳිනවා. එහෙම දුක් විඳලා ජීවිතේ මැදි වයසින් පස්සේ තමන්ගේ උත්සාහයෙන් ගොඩාක් සාර්ථක වෙනවා. ගොඩාක් සාර්ථක වෙලා දැවැන්ත මට්ටමේ සාර්ථක ජීවිත ගත කරන සාර්ථක ව්‍යාපාරිකයන්, සාර්ථක ව්‍යවසායකයන් බවට පත් වෙලා තියෙනවා ලෝකේ. එහෙම වෙනවා ගොඩක් වෙලාවට. මොකද ජීවිතේ ගොඩාක් දුක විඳලා, දුකට පුරුදු වෙලා, ගොඩාක් අත්දැකීම් අරගන්න මේ දරිද්‍රයෝගේ මේ බංගවීමත් එක්ක මුල් කාලේ ජීවිතේ බාල තරුණ කාලය ඉතාමත් දැඩි දුකකින් පස්සේ බොහෝ සාර්ථකත්වයට මේ දරිද්‍රයෝගේ බංග වුණු අය පත් වෙනවා. ඒක මොකද දරිද්‍රයෝගයක් තිබුණා කියලා දරිද්‍රයෝග බංග වෙන පිහිටීමක් ඔබේ නවංශකයෙන් හරි එහෙම නැත්නම් ඔබේ ලග්නේ හරි දරිද්‍රයෝග බංග වෙන පිහිටීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ජීවිතේ දවසක සාර්ථක වෙන කෙනෙක්. ඒක නිසා දරිද්‍රයෝගයක් තිබුණා කියලා ඔබ දුප්පතෙක්ම වෙන්නේ නැහැ. කවදා හෝ සාර්ථක වෙන කෙනෙක්. ඉතින් බැලූ බැල්මට පේන දේ නෙවෙයි කේන්ද්‍රයක ඇත්තම ඇත්ත. ඒ වගේම තමයි භාව චලිතය කියන එකත් ඔබ අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕන. මොකද මේ කේන්ද්‍රයේ ඔබ බැලූ බැල්මට තියෙන දේ නෙවෙයි, භාව චලිතය අනුව ඒ වගේම තමයි නවාංශික අනුව සූක්ෂමව පරීක්ෂා කරාම තමයි ඔබේ ඇත්තම වාසනාව කොතනද හැංගිලා තියෙන්නේ කියලා හරියටම හොයාගන්න පුළුවන්. ඔබේ ඇත්තම වාසනාව තියෙන තැන එක්ක ඔබට කාලයත් අනුව, ඒ කියන්නේ හරියටම දශාවන්, මහ දශාවන්, අන්තර් දශාවන් භුක්තින් අනුව ඔබට පුළුවන් ඔබේ වාසනාව මෙන්න මේ කාලේ හරියටම ජීවිතේ තීරණය වෙනවා කියලා ග්‍රහ ගෝචරයන් අනුව හරියටම බලා ගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔබේ අදහසත් පහලින් කමෙන්ට් එකක් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වටින ජ්‍යොතිෂ ශාස්ත්‍රීය කරුණු ඔබේ මිතුරන්ට, ඔබේ ජ්‍යොතිෂ දැනුම තියෙන අයටත්, ඒ වගේම තමයි මේ කරුණු සම්බන්ධව හොයන අයටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි.